විඩියෝකින් බලමු අපි ආරෝපණ කිහිපයක් තියෙන පද්ධතියක මුළු විභව ශක්තිය හුවොත් අපෙන් කොහොමද ඒක ලියන්නේ කියලා නේ. ආරෝපණ කිහිපයක් තියෙන පද්ධතියක මුළු විභව ශක්තිය කොහොමද ලියන්නේ කියලා බලමු. මේක සරල දෙයක් තියෙන්නේ මුළු විභව ශක්තිය. හිතන්න මෙතන ආරෝපණ තුනක් තියෙනවා. ධන Q1, ඍණ Q2, ඍණ Q3 කියලා ආරෝපණ තුනක් තියෙනවා. මේ පද්ධතිය මුළු විභව ශක්තිය තමයි ඕනේ. මුළු විභව ශක්තිය ලියන්න පුළුවන්. මේකේ 1.5 සයින් නෝට් එළියට ගන්න. 1.5 සයිලන් නෝට් එළියට අරන් මේ ආරෝපණ තියෙනවනේ ආරෝපණ තුනක් තියෙනවා. තියෙන සම්පූර්ණ ආරෝපණ ටික දෙන්න ගුණ කර කර ලියන්න ඕනේ. බෙදන්න ඕනේ එදෙන අතර මේ තියෙන දුරේ. හරි. يعني මම පිළිවෙලකට අරන් යන තුරු ලියසි. මම දැන් මෙයා ගත්තොත් ධන Q1 ඍණ Q2 දෙන්න ගුණ කරා බෙදුවා ඒ දෙන්න අතර පරතරය. ධන ඍණ භාවයක් දාන්න ඕනේ මේකෙදි. හරි. ඒ කියන්නේ Q1 ධනයිනේ. වැඩි මේ දෙන්න ගත්තා ඊට පස්සේ මේ දෙන්න ගන්න. ධන මොකද්ද ඍණ Q2 වැඩි කිරීම ඍණ Q3 දෙන්නම ඍණ වුණාට පස්සේ ධන වෙලා වෙනවා එකපාර ඍණ ධන වෙනවනේ. ඒ දෙන්න අතර පරතරය R2. හරිනේ. ඔකට එකතු කරන්න ඊළඟට මේ දෙන්න ඍණ Q3 වැඩි කිරීම Q1 ඒ දෙන්න අතර දුර R3. හරිනේ. ඔන්න ඕක තමයි මුළු විභව ශක්තිය. සරල දෙයක් තියෙන 1.5 sin නෝට් පොදුයි එළියට ගන්න. ඒක අගේ ඕන 9 වැඩි කිරීම 10 9යි. බස් එක එක ආරෝපණයක මුලින් පිළිවෙලට අරන් යන්න. මේ ආරෝපණ දෙක ගුණ කරා ඒ දෙන අතර දුරෙන් බෙදුවා. ඊට පස්සේ මේ ආරෝපණ දෙක ගුණ කරා ඒ දෙන අතර දුරෙන් බෙදුවා. මේ ආරෝපණ දෙක ගුණ කරා ඒ දෙන අතර දුරෙන් බෙදුවා. හරි. ධාරින භාවයක් දාන්න ඕනේ. මේ සරල දෙයක් තියෙන ඔච්චරයි මුළු විභව ශක්තිය හොත් පද්ධතියක ඔය දෙක ගන්න තියෙන 1.5 sin නෝට් එළියට ගන්න. ඒතර ඕකෙන් අපිට මේ පද්ධතිය මුළු විභව ශක්තිය හොයාගන්න පුළුවන්.